පිට වෙලා අගෝස්තු මාසේ 27 හිටෙව්වේ. එතකොට තවන් දාපු දවසේ ඉඳලම මේකට කාලය වෙලා තියෙන්නේ යාළුවනේ අද නොවැම්බර් මාසේ 8 වෙනිදා. එතකොට ජූලි 18 අගෝස්තු 18 සැප්තැම්බර් 18 නොවැම්බර් 18 අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් 18 වෙන්න ඕන මේකට මාස 4 සම්පූර්ණ වෙන්න. මෙන්න මේව ලස්සනට තියෙනවා සියලු පැල ඔක්කොම එක වගේ. මම පැල අවශ්‍ය කට්ටියට පැල ලබා දෙන්න පුළුවන්. මේ රැංගුම් වගාවක් තමයි ඔයාලට පේන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඇමතුමක් ලබා දෙන්න මම නම්බර්ස් ටික දාන්න. මේ මං හිතන්නේ මේ ඉඟුරු වගාව මැද්දෙන් පොඩි බෙරිස් පැලයක් ආවා. මම ඒකටත් හිඳ ඉඩ කඩ සැලැස්සුවා. එහෙම ලොකු බාධාවක් නැහැ. ඉතින් ගොඩක් තියන්න බෑ.